Is it good, Grandpa? Delicious. More tea? මොලි කුස්සියේ මේසෙ උඩ වාඩි වෙලා පොත් ඔක්කොම මේසෙ පුරා විසිරුවාගෙන තමයි හිටියේ. එයාට හැම විෂයකම හෝම්වර්ක් තියෙනවා. එයා දන්නේත් නෑ මුලින්ම මොකකින්ද පටන් ගන්න ඕනේ කියලා. සයන්ස් වලින් පටන් ගන්න එක හොඳයි මං හිතන්නේ. මොලි හිතුවා අමාරුම එක ඉස්සෙල්ලම ඉවර කරන්න ඕනේ. එයාට පොතේ පිටු අතරේ මොකද්ද එකක් තියෙනවා වගේ දැනුණා. එයා ඒ පිටුවට හිමීට පෙරලලා දිගෑරියා මෙයාට හම්බ වුණේ නවපු කොළ කෑල්ලක්. එයා ඒක දිගෑරලා තියෙන දේ කියෙව්වා. මේ එයාගේ නැති වෙච්ච සයන්ස් හෝම්වර්ක් එක නේද? අර ජැසන් ඒක අරගෙන සතා මොලි හරිම තරහින් එයාගේ පොත පෙරළුවා. එයාගේ පැන්සල අයියෙන් පොතට ගැහුවා. ඒකේ තුඩක් කැඩුනා. එයා ඒ ජැසන් කියලා හිතාගෙන ඉතින් මවාගෙන මුළු පොතේම හිල් හැදුවා. අම්මා ගෙදර එනකොට සියේ මේසෙ හරියට තුන්වන ලෝක යුද්ධ පිටියක් වගේ. කැඩිච්ච පැන්සල්, කොළ කෑලි, හිල් හැදිච්ච පොත්වල පිටු මුළු මේසෙ පුරාම පිරිලා. ඔයා මොනවද මේ කළේ? අම්මා ඇහුවා. සෝරි අම්මේ, මේ ඔක්කොටම වැරදි අර මෝඩ ජැසන් ජෙන්සන් තමා. මොලි හරිම තරහින් කිව්වා. ගණන් ගන්න එපා පැටියෝ. මම මේ බිස්කට් වගේක් හැදුවා. ඔයා මේවා ටිකක් බ්‍රීසියටත් ගෙනිහින් දෙනවද? අම්මා ඇහුවා. හා හොඳයි අම්මා. හැබැයි තව නම් බෑ. මොලි කිව්වා. මොලි එක අතකින් බිස්කට් පිඟාන බැලන්ස් කරන ගමන් අනිත් අතින් දොර ඇරියා. මොලි බ්‍රීසියාගේ ගේ ඉස්සරහට ගියා. බ්‍රීසියේ මොලි කෑ ගැහුවා. මං ඇතුළට එන්නද? දොර ඇරලා තියෙන්නේ. බ්‍රීසියා කිව්වා. මොලිට ඇහුනේ බ්‍රීසියා කුස්සියේ ඉඳලා එන සද්දේ. මං හිතුවා මේ බිස්කට් නැති නිසා මං මැරිලා දිව්‍ය ලෝකෙ කියන්නත් පුළුවන් කියලා. බ්‍රීසියා hina වෙන ගමන් කිව්වා. මොලිටත් hina ගියා. බ්‍රීසියා කේතරේට වතුර පුරවලා ලිපෙන් තියෙන ගමන් අපි තේ හරි කිරි හරි බොමුද? සීයා ඇහුවා. මං තේ බොන්නම්. සීයාට ඕනේ නම් කිරි බොන්න. මොලි උත්තර දුන්නා. ඒගොල්ලෝ උණු තේ හදාගෙන වාඩි වුණාට පස්සේ මොලි බ්‍රීසියාට ජැසන් එයාගේ හෝම්වර්ක් එක හොරකම් කරලා එයාව අමාරුවේ දාපු හැටි ගැන කිව්වා. ඇත්තටම එයා හරිම මෝඩේ. මොලි කිව්වා. මෝඩේ? බ්‍රීසියා ඇහුවා. ඕ පිස්සෙක්. එයා හිතන් ඉන්නේ එයාව තමා දෙවියෝ මේ ලෝකෙට එපු ලොකුම තෑග්ග කියලා. එයා හිතන් ඉන්නේ කොල්ලොන්ට විතරයි හැමදේම කරන්න පුළුවන් කියලා. මොලි කියාගෙන ගියා. ඕ I see. සීයා කිව්වා. මං එයාට පෙන්වනවා. මට හොඳ ප්ලෑන් එකක් තියෙනවා. ඒක ඉවරුනාම ජැසන් ජෙන්සන්ට හොයාගන්න බැරි වෙයි කවුද ඒක කළේ කියලා. මොලි තරහෙන් පිරෙන ගමන් කිව්වා. අද මොකක් හරි වුණාද? ඒ ළමයා ඔයාට මොන හරි කළාද? ඔයාට මෙච්චරටම තරහ යන්න? බ්‍රීසියා මොලිගෙන් ඇස් දෙක දිහා බලාගෙන ඇහුවා. නෑ මං කිව්වේ ආද නෙමෙයි. මොලි එයාගේ උකුලුට තියෙන අත් දෙක දිහා බලාගෙන කිව්වා. බ්‍රීසියා ඇස් දෙක උඩ යවලා බලාගෙන හිටියා. ඒක මුකුත් කිව්වේ නෑ හැබැයි. මං කොලින්ගේ මේකප් අරගෙන ඒවා මගේ මූණේ ගෑවා. මොලි දිගටම කියාගෙන ගියා. ඒත් අර මෝඩ පහවසර ළමයි ඉස්සරහා ඒව නිකම්ම නාස්ති වුණා. ඒගොල්ලෝ ඒව ගැන දන්නේ නෑනේ. හරිම මෝඩයි. ඔයා හරි ලස්සනට ඉන්න ඇති. බ්‍රීසියා hina වෙලා කිව්වා. මං ලස්සනට හිටියා. ඒත් කොලින්ට නම් කියන්න එපා. එයා දැනගත්තොත් මං එයාගේ මේකප් පාවිච්චි කළා කියලා එයා මාව පණ පිටින් නම ගහයි. මොලි කිව්වා. බ්‍රීසියේ. මොලි ලොකු හුස්මක් අරගෙන බ්‍රීසියට කතා කළා. ඔව් මොලි. මට ඔයාගෙන් ෆුට්බෝල් ගැන දෙයක් අහන්න පුළුවන්ද? අපි මුළු වෙලාවම හෙල්මට් එක දාගෙන ඉන්න ඕනේද ෆුට්බෝල් වලදී?
මොලි කුතුහලයෙන් ඇහුවා. ඇයි දැන් එහෙම අහන්නේ? බ්‍රීව් සීයා ඇහුවා. පුළුවන්ද කියන්නකෝ? මොලි ආයෙත් ඇහුවා. හරි. බ්‍රීව් සීයා ටිකක් වෙලා කල්පනා කළා. ඊළඟට එයාගේ ඇස් දෙක දිලිසුණා. කොලින් මේ දැන් ටිකකට කලින් ගෙට අරගෙන ගිය ෆුට්බෝල් බඩුයි මේ ප්‍රශ්නේයි අතර මොකක් හරි සම්බන්ධයක් තියෙනවද? බ්‍රීව් සීයා මොලි දිහා බලාගෙන ඇහුවා. ඒ කියන්නේ අක්කා ගෙදර ආවද? එයා බඩු ගෙනාවද? මොලි උට පනින ගමන් ඇහුවා. බ්‍රීව් සීයා යෙන් hina වෙවි එයාගේ අත් දෙක දනිස් දෙක උඩින් තිබ්බා. හරි මොලි. ඔයා නම් මහ පිස්සු කෙල්ලෙක්. ඔයා හදන්නේ ෆුට්බෝල් ටීම් එකකට යන්න නේද? බ්‍රීව් සීයා hina වෙවි ඇහුවා. ප්‍රැක්ටිස් ඉක්මනට පටන් ගන්නවා. මං ගිහින් ලෑස්ති වෙන්න ඕනේ. මොලි එහෙම කිව්වා. බ්‍රීව් සීයේ මොලි ලොකු හුස්මක් අරගෙන බ්‍රීව් සීයට කතා කළා. ඔව් මොලි. මට ඔයාගෙන් ෆුට්බෝල් ගැන දෙයක් අහන්න පුළුවන්ද? අපි මුළු වෙලාවම හෙල්මට් එක දාගෙන ඉන්න ඕනේද ෆුට්බෝල් වලදී? මොලි කුතුහලයෙන් ඇහුවා. ඇයි දැන් එහෙම අහන්නේ? බ්‍රීව් සීයා ඇහුවා. පුළුවන්ද කියන්නකෝ? මොලි ආයෙත් ඇහුවා. හරි. බ්‍රීව් සීයා ටිකක් වෙලා කල්පනා කළා. ඊළඟට එයාගේ ඇස් දෙක දිලිසුණා. කොලින් මේ දැන් ටිකකට කලින් ගෙට අරගෙන ගිය ෆුට්බෝල් බඩුයි මේ ප්‍රශ්නේයි අතර මොකක් හරි සම්බන්ධයක් තියෙනවද? බ්‍රීව් සීයා මොලි දිහා බලාගෙන ඇහුවා. ඒ කියන්නේ අක්කා ගෙදර ආවද? එයා බඩු ගෙනාවද? මොලි උට පනින ගමන් ඇහුවා. බ්‍රීව් සීයා යෙන් hina වෙවි එයාගේ අත් දෙක දනිස් දෙක උඩින් තිබ්බා. හරි මොලි. ඔයා නම් මහ පිස්සු කෙල්ලෙක්. ඔයා හදන්නේ ෆුට්බෝල් ටීම් එකකට යන්න නේද? බ්‍රීව් සීයා hina වෙවි ඇහුවා. ප්‍රැක්ටිස් ඉක්මනට පටන් ගන්නවා. මං ගිහින් ලෑස්ති වෙන්න ඕනේ. මොලි එහෙම කිව්වා.